තමයි වියාසරමේ ට්‍රවල් ඩයිරීස්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අබු ඩාබි වල යස් අයිලන්ඩ් එකේ ෆෙරාරි වර්ල්ඩ් අපේ එක්ස්පීරියන්ස් එක. ඇත්තටම අපි මේ යන්නේ ක්‍රිස්මස් වලට කලින් ඒකත් ඉරිදා දවසක. ඉතින් අපි ගියේ හවස 3ට විතර. ක්‍රවුඩ් එකත් හොඳටම වැඩි ඒ වෙලාවේ. මේක ඇත්තටම හැමෝම වගේ ගණන් එක්ස්පීරියන්ස් එකක්. ඒක ඇත්තටම වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලට ටයිම් එකක් තියෙනවා නම් මෙතනට ගිහිල්ලා බලන්න, එන්ජොයි කරන්න, ගොඩක් දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අනිත් මට ඔයාලට කියන්න ඕන පණිවිඩය තමයි පුළුවන් තරම් මෙතනට යන්න උදේ 10 වෙද්දිම. මොකද මේක උදේ 10 ඉඳන් රෑ 8:00 විතර වගේ වෙනකම් විතරයි ඕපන් කරලා තියෙන්නේ. එයාලා සමහර ගේම්ස් කලින් නතර කරනවා. දැන් ඔයාලට පේන්නේ ස්මාල් එකෙන් අපි ඇතුළට ආවට පස්සේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක තියෙන විදිහ. ඉතින් ඔයාලට කිසිම අයිකිරීමක් කරන්නේ නැහැ. මේ ස්මාල් එකට එන්න පුළුවන්, shopping කරන්න පුළුවන්. ඒ වගේම ඔය Ferrari World කියන මේ entrance එකකිනුත් ඇතුළට යන්න පුළුවන්. එතනත් මට මතක විදිහට shopping mall කීපයක්ම තියෙනවා. ඔයාලට ඒකටත් යන්න පුළුවන්. ඉතින් මේක ඇතුළේ වැඩ කරන අපේ ලංකාවේ යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඔයත් මේක නම් වැඩ කරන්නේ මොන ස්ටෝල් එකේද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ එක ඉස්සරහදී ඔයාලට Ferrari වර්ගයේ කාර් කීපයක්ම බලා ගන්න පුළුවන්. ඒ කාර් වර්ග දාන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ අපිට එන්ජොයි කරන්න ගේම් වර්ග 30කට වඩා අධික සංඛ්‍යාවක් තියෙනවා. අපි ගිය හවස 3ට වගේ හින්දා අපිට යන්න පුළුවන් වුණේ ගේම්ස් වර්ග 4කට විතරයි. මොකද ඒ වෙලාවේ ක්‍රවුඩ් එකත් වැඩි. ඉතින් අපිට ගේම්ස් වලට යන්න වෙයිටින් වෙලා ඉන්න උනා ගොඩක් කලාවක්. අනිත් එක වීකෙන්ඩ් එක. එයාලා අපිට ඇතුළට එද්දීම දෙනවා මැප් එකක්. ඉතින් ඒකේ තියෙනවා සේරම ගේම්ස් වර්ග. ඔයාලට කලින් ඉඳන්ම බබාලා ඉන්නවා නම් එහෙම ටික් කරගන්න පුළුවන් මොනවද බබාලත් එක්ක යන්න පුළුවන් ගේම්ස් වර්ග කියලා. මොකද එයාලා බබාලාගේ උස චෙක් කරනවා. ගේම්ස් වලට යන්න කලින් සමහර ඒවාට පොඩි බබාලත් එක්ක යන්න බෑ. ඉතින් මේ මැප් එකෙන් ඔයාලගේ බබාලත් එක්ක යනවා නම් යන්න ගේම්ස් වර්ග කලින්ම ටික් කරගෙන ඔයාලට හොයාගෙන ගිය හැකි කොයි පැත්තටද යන්න ඕනේ කියලා. ඉතින් අපි නම් ගියේ ඉස්සෙල්ලාම මේ ඇඩ්වෙන්චරස් සයිඩ් එකට. අපිට තිබ්බෙත් පොඩි වෙලාවක් හින්දා ඉතින් ඒ වෙලාව ඇතුළත පුළුවන් තරම් එන්ජොයි කරන්න තමයි උමනාව තිබ්බේ. අර මම ඔයාලට කලින් පෙන්නුවා රෙඩ් රෝලර් කොස්ටර් එකට තමයි අපි ඔය ආවේ. ඉතින් ඇත්තටම මෙතන තමයි අපි ගොඩක්ම වෙලා වේටිං උනේ. අපි පැයකට වගේ කාලයක් ඔතනට වෙලා බලාගෙන හිටියා. ඔන්න ඔය රෝලර් කොස්ටර් එකේ අත්දැකීම ගන්න සෑහෙන සෙනඟ ගොඩක් හිටියා ඒ වෙලාවේ. හැබැයි ඒක ඇත්තටම මාරම අත්දැකීමක්, මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ යස් අයිලන්ඩ් එකේ Ferrari World විතරක් නෙවෙයි තව ඔයාලට යන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේම මේවට අදාළව මල්ටි ටිකට්ස් එමත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයත් Ferrari World ගිහලා මේ අත්දැකීම ගත්ත කෙනෙක් නම් ඔයාගේ අත්දැකීම මොන වගේද කියලා අපිට කමෙන්ට් කරන්න. ඉතින් ඊට පස්සේ අපි ගියේ අර මම කලින් වීඩියෝ එකේ පෙන්නුව ටර්බෝ ට්‍රක් එකේ. ඉතින් ওই විදිහට තමයි එයාලා අපේ සේෆ්ටි එක චෙක් කරලා අපිව රයිඩ් එකට සූදානම් කරන්නේ. ඊළඟට අපි ගියේ කාර් රේසින් ට්‍රක් එකට. ඕක නම් අපේ ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. එක්කෙනෙක්ට 60 dirhams පේ කරන්න වෙනවා. ඉතින් ඔය උඩින් පෙනෙන විදිහට ඔය පේන පාත් එකේ තමයි ඒක රයිඩ් කරන්න තියෙන්නේ. මට මතක විදිහට වට 5කට වැඩියෙන් මට මතක විදිහට යාලා අපිට යන්න අවස්ථාව දෙනවා. වට 5ක් හෝ 6ක් වගේ කාලයක්. බය වෙන්න දෙයක් නැහැ. මොනවාම හරි වුණොත් එහෙම යාලාගේ ගාඩ්ස්ලා ඔය ට්‍රැක් එකේ අතරින් පතර ඉන්නවා. යාලා අපි පිළිබඳව සැලකිල්ලෙන් ඉන්නේ. කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ.
ඉතින් මේ ෆෙරාරි වර්ල්ඩ් කියන්නේ හිතේ හැටියට ගිහිල්ලා අපිට එන්ජොයි කරන්න පුළුවන් තරම් ඔයාගේ යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක ගිහිල්ලා එන්ජොයි කරලා එන්න පුළුවන් කන්න බොන්න හැම දෙයක්ම තියෙනවා. හැබැයි ඒක ඇතුලේ කෑම වර්ග නම් පොඩ්ඩක් මිල අධිකයි. උඩ ඉඳන් බලනකොට අපිට පල්ලෙහා view එක ඔය විදිහට තමයි තියෙන්නේ. එක පැත්තකින් games තියෙනවා, තව පැත්තකින් food stall තියෙනවා. ඉතින් මම දැන් මේ වීඩියෝ එකට voice කරද්දී අපරාධේ ඕවටත් යන්න තිබ්බනම් කියලා හිතෙනවා. කොහොම නමුත් ඔයාලා යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් පුළුවන් තරම් වේලාසන යන්න කියලා තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. කිව්වා වගේ අපි මේ ෆෙරාරි වර්ල්ඩ් වලට ගියේ ඩිසෙම්බර් month එකේ ක්‍රිස්මස් වලට කලින්. ඉතින් මෙයාලා ලස්සන ක්‍රිස්මස් වයිබ් එකක් ඒක ඇතුලෙන් අපිට දෙන්න උත්සාහ කරලා තිබ්බා. මාරෙම ලස්සනයි. ඔන්න ඔය මන් දැන් පෙනෙන ඒරියා එක ඒක ඇතුලට ගියාට පස්සේ ළමයි වෙනම වර්ල්ඩ් එකට අපි වෙක්කගෙන ගියා වගේ. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සරහදී මම පෙන්නනවා ඒ පාර ඇතුලෙන් ගිහිල්ලා එහෙ මොන වගේද කියලා. ඉතින් අපිත් ඔන්න ඔය විදිහට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ආවා. ඉතින් මාරම ලස්සනයි. අපිට ඇත්තට මේක ඉන්න වෙලාව තිබ්බේ නැහැ. ඒ වෙද්දි 8:00ට ළඟයි. අපිට ෆෙරාරි ස්ටෝර් එක හරහා තමයි එළියට යන්න තියෙන්නේ. ඉතින් මේක ඇතුලෙන් ඔයාලට ඕන නම් ෆෙරාරි මාදිලියේ බඩු මිලදී ගන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් මේක ඇතුලේ බඩු එක්ස්පෙන්සිව්. සාමාන්‍යයෙන් ෆෙරාරි ජැකට් එකක් උනත් දිරම් 700 ගානකින් විතර උඩට තමයි වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මිලදී ගන්න පුළුවන්. ඉතින් මාග්ස්, ටී-ෂර්ට්ස් ඒ වගේම මෙතන ෆොටෝ බූත් සෙට් කරලා තිබ්බා. මම දන්නේ ඒක කොහොමද වෙන්නේ යාලා අය කරනවද කියලා. ඉතින් මේ ෆෙරාරි වර්ල්ඩ් එකේ වැඩ කරන කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා දන්න විස්තරත් මේකේ කමෙන්ට් කරන් යන්න. හරිම ලස්සනයි. යාලා ඒක හරි ඉස්සරහින් ලස්සන ලයිට්ස් එහෙම සෙට් අප් කරලා තිබ්බා. ඒ වගේම ෆ්‍රේම් කරපු ෆොටෝස් එහෙමත් තිබ්බා. ඒක කොහොම වෙනවද කියන්න දන්නේ නැහැ. යාලා වෙනම අය කිරීමක් කරනවද කොහොමද මේ ෆොටෝස් දෙන්නේ කියන්න මන්ට අයිඩියා එකක් නැහැ. අපිට ওই විදිහට තව ලස්සන යාළුවෙක් හම්බුණා. ඉතින් එයාවත් බලාගෙන අපි දැන් මේ ෆෙරාරි ස්ටෝර් එකෙන් එළියට ඇවිල්ලා ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් එළියට ওই විදිහට එක එක ස්ටෝර්ස් වර්ග ගොඩාක් තිබ්බා. ඉතින් මේ තමයි අපේ සලමේ ට්‍රැවල් ඩයරිස් YouTube channel එකෙන් ඔයාලට අරගෙන ආව අපේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිව subscribe කරලා යාළුවන්ටත් share කරන්න. ඉවර වෙනකම් බලන් හිටිය ඔයාට ආදරේ. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. bye bye.